මට ළඟදි බ්‍රයිඩ් කෙනෙක් ආවා. එයාගේ lower buttock area එක තනිකර dark pigments වලින් පිරීලා. බ්‍රයිඩල් ස්කින් කෙයාර් ජර්නි කන්සෙප්ට් එක ලංකාවට හඳුන්වලා දෙන්න හිතුනේ ඇයි? කොස්මෙටොලොජි කියන සබ්ජෙක්ට් එක රමණීය අර්සකුල්රත්න ඉන්ටර්නැෂනල් ඇකඩමි ඔෆ් කොස්මෙටොලොජි තුලින් දහසකුත් ස්ටුඩන්ට්ස්ට උගන්වලා තියෙනවා. එතකොට මේ උගන්වන අතරේ මට හිතුණා ඇයි අපි මේක ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කියලා. මෙතනදී මම ගොඩක් වෙලාවට දැක්කා මේකට ටාගට් ඔඩියන්ස් එක තමයි බ්‍රයිඩ්ස්ලා ගෲම්ස්ලා කියන එක. අද අපි දකිනකොට වෙඩින් එකක් කියලා කියන්නේ මේ පැය 3-4ක කාලයක් මේ වෙඩින් එකට එන අයට ලොකු එක එක්ස්පීරියන්සස් ටිකක් දීලා යවන එකක් බවට පත් වෙලා. and main concern එක ඕක නෙවෙයිනේ. කපල් එකක් අද වෙඩින් එකක් ගත්තා හෙට ඉඳලා ඒගොල්ලෝ ජර්නි එකක යනවා. ඒ ජර්නි එකේදී ඇත්තටම ඒක හෙල්දි ජර්නි එකක් වෙන්න ඕන. එතනදී අපිට ඉන්සිකියුරිටිස් තියෙන්න බෑ. කපල් එකක් ඉන්ටර්නලි ඇට්‍රැක්ෂන් එකක් තිබිලා ඒ වගේම ක්ලෝස් රිලේෂන්ෂිප් එකක් තිබිලා ඒක අපි ජීවිතයක් බවට දැන් ඉස්සරහට ලයිෆ් එකක් විදිහට ගෙනියන්න යන්නේ. ඉතින් මෙතනදී අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕන අපි හෙල්දි වෙන්න ඕන. අනිත් එක්කෙනාට ප්ලසන්ට් කැරක්ටර් එකක් වෙන්න ඕන. රට ළඟදී බ්‍රයිඩ් කෙනෙක් ආවා. එයාගේ lower buttock area එක තනිකර dark pigments වලින් පිරීලා. thoroughly neglected. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම අපි අපේ බොඩි හෙල්ත් එකටත් හොඳ නැහැ. අන්ප්ලසන්ට්නස් එකක්නේ. මේව ක්ලියර් කරගන්න ඕන. මේවට තමයි අපි ප්‍රයොරිටිස් දෙන්න ඕන. ගොඩක් කපල්ස් එනවා වෙඩින් එක අරගෙන මාසෙන් දෙකෙන් මේ පොඩි දේවල් නිසා ඒගොල්ලෝ සෙපරේට් වෙන්න තීරණය කරලා. ඉතින් ඒකට සපෝට් එකක් දෙන්න හිතලා තමයි මං හිතුවේ මේ බ්‍රයිඩල් ස්කින් කෙයාර් ජර්නි එක කියන එක පටන් ගන්න. මං හිතන්නේ අද ඒක ගොඩාක් පොපියුලර් කන්සෙප්ට් එකක් බවට පත් වෙලා තියෙනවා.